Are you block out? This is the main road, you know. But don't stop so much. Yeah, let's get it better. Okay? Yes, so dangerous. But that's so dangerous. අයිවන් හැමෝටම ඉතින් අද අපි අපේ තායිලන්ඩ් වල තුන්වෙනි දවස් තමයි මේ විදිහට පටන් ගන්න. ඉතින් මම ඊයේ රෑ නැවතලා හිටියේ පූකියෝ වල තියෙන පන්සලට. ඉතින් අද උදේ මම මේ පන්සලෙන් පිටත් වෙනවා. මොකද අද මගේ ප්ලෑන් එක තියෙන්නේ පතාය වලට යන්න. ඉතින් පූකියෝ වල ඉඳලා කිලෝමීටර් 526ක් වගේ දුරින් තමයි පතාය තියෙන්නේ. ඉතින් මේ වාහනේ මම යනවා ළඟ තියෙන බස් ස්ටේෂන් එකට. ඊට පස්සේ එතනින් එහාට මම බස් එක යන්න ඕනේ බැංකොක් වලට. ඊට පස්සේ බැංකොක් වලින් ඉඳලා ආයෙ බස් එක යන්න ඕනේ පතාය වලට. ඉතින් ඔයාලට පේනවා ඇති මේ දෙපැත්තෙම උංගස් වගා කරලා තියෙනවා. මේ ප්‍රදේශය හරිම ගැමි නිස්කලංක ස්වභාවයක් තමයි තියෙන්නේ. මේක තමයි බස් ස්ටේෂන් එක. ඉතින් බස් එක එනකම් පොඩි වෙලාවක් ඉන්න උනා මෙතන. හොඳයි අපි දැන් බැංකොක් යන බස් එකෙන් නැගලා ඉන්නේ. ඉතින් තායිලන්ඩ් වල මම දැකුව දෙයක් තමයි සාමාන්‍යයෙන් දුර ගමන් බස් සේවාවලදී අපේ ටිකට් එකත් එක්ක අපිට හම්බ වෙනවා මේ වගේ ටවල් එකක්. ඊට අමතරව වතුර බෝතලයක් සහ මේ වගේ පොඩි කෑමක් හම්බ වෙනවා. මේකත් අපේ ටිකට් එකේ ප්‍රයිස් එකටම තමයි ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. මේකේ මේ ටවල් එක අපිට ගෙනියන්න බෑ. නමුත් අර අනිත් කෑම අපිට ගන්න පුළුවන්. ඇත්තට මේ බන් එක හරිම රසයි. බස් එකේ AC එක ගොඩක් සීතල වෙන්න දාලා තියෙන්නේ. ඒ නිසා හැමෝම මේ වගේ තුවායෙන් ඇඟ පොරවගෙන තමයි යන්නේ. ඉතින් රෑ 8:00 වගේ වෙනකොට මට පතාය වලට එන්න පුළුවන් වුණා. ඉතින් මේ පතාය බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා මම ඉන්න හොටෙල් එකට ග්‍රැබ් වගේ ටැක්සි එක යනවා නම් බාට් 100යි 154 ගාණක් තමයි වෙන්නේ. කොහොම හරි මට බස් ස්ටෑන්ඩ් එකේදී මේ වාහනේ හම්බුණා. මෙයා බාට් 50කට හොටෙල් එකට ගිහින් දාන්න පොරොන්දු වුණා. ඉතින් මං වගේ මේකේ යන ඕන කෙනෙක්ගෙන් යා charge කරන්නේ බාට් 50යි. අපිට අදාළ හොටෙල් එකට යා ගිහින් දානවා ඒ ගාණට. ඒ වගේ මම බැංකොක් වල ඉඳලා පතාය වලට එනකොට මට තව අලුතෙන් බංග්ලාදේශ යාළුවෙක් හම්බුණා. මෙයා ඇත්තටම ලෝකයේ රටවල් ගොඩක තනියම travel කරන කෙනෙක්. සහ පතාය වල මේ travel කරන්නේ 6 වෙනි වතාව කිව්වා. ඉතින් එයා ගොඩක් එයාගේ අත්දැකීම් පතාය ගැන තියෙන, ඒ වගේම පතාය වල තියෙන සමහර ස්කෑම්ස් ගැන, කල යුතු දේවල්, නොකළ යුතු දේවල් වගේ ගොඩක් දේවල් මේ අනාතරතර මාත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් මේ වීඩියෝ එකේ ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක මේවා ෂෙයා කරගන්න. විශේෂයෙන්ම පතාය වල ඔය අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතු රූල්ස් 7ක් මම මේ වීඩියෝ එකේ ඉස්සරහදී ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. Don't quarrel, ladybug. Ladybug. Yeah, don't quarrel. Okay? By looking. Yeah, but don't talk so much. Yeah. With ladybug. Okay? They are so dangerous. They are so dangerous. This is the main road, you know, babes. This is the main road. Festival. This time beautiful festival, Diwali. India ki Diwali. You see, this is they're standing up. Take my phone out here right now. Let the waves rewrite my worries. Watch them now. Welcome to Pattaya. Every heartbeat sings out loud. I was lost, but on this shoreline, I'm found. I'm found. Oh yeah. Oh yeah. ඉතින් මම නවතින්න බුක් කරලා තිබ්බේ පතාය වල බීච් එක ඉස්සරහා තියෙන ඒ පතාය කියන හොටෙල් එකේ. මේක සාමාන්‍යයෙන් දවසකට ආසන වශයෙන් බාට් 1000ක් පටුනේ. 1000 baht we will return upon check out. Okay. ඊට අමතරව බාට් 1000ක refundable payment එකක් නරකන්නා. Are you YouTuber?
ඒ වගේ නෝටිස් කරලා තියෙනවා තව එක්ස්ට්‍රා පර්සන් කෙනෙක් එක්ක මේ රූම් එක ෂෙයා කරගන්න නම් තව ඇඩිෂනල් බාට් 500ක් එයාලා charge කරනවා කියලා. Are you block up? Yeah, I just recently started. අපි දැන් රූම් එකට ගිහිල්ලා බලමු. මේ වීඩියෝ එක මම රෙකෝඩ් කරේ පහවදා උදේ. ඔයාලට පේනවා රූම් එක හරිම ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම අපිට වින්ඩෝ එකකින් හරිම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. පතාය වල මුහුද, ඒකේ බෝට්ටු පාවෙන විදිය එහෙම. දැමලාවරෑ 9:30 විතර ඇති. ඉතින් ඔයාලා දන්නවා පතාය කියන්නේ රාත්‍රියට අවදි වෙන උදේට නිදාගන්න නගරයක්. මම ඉස්සරහට තව වීඩියෝ එකක් වල පෙන්නන්නම් පතාය උදේට මොන වගේද කියලා. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. පතාය නයිට් ලයිෆ් එකේදී ඔයාලා සැලකිලිමත් විය යුතුම ප්‍රධාන නීති 7ක් ගැන. ඉතින් මේකේ පළවෙනි රෝල් එක තමයි රාත්‍රී කාලෙදි පතාය වල ඇවිදින්න යනවා නම් කවදාවත් ඔයාගාව තියෙන සම්පූර්ණ මුදල් ප්‍රමාණය, ඔයාගේ පාස්පෝර්ට් එක, ඔයාගේ ඩෙන්ටිටි කාඩ්ස් වගේ වටිනා දේවල් අරගෙන යන්න එපා. ඔයාට ඔයාගේ පාස්පෝර්ට් එකේ ෆොටෝ එකක් විතරක් ඔයාගන්න යම්කිසි තැනක ඔයාට පෙන්වන්න ඕන වුණොත් ඒකට ඔයාගාව තියෙන සල්ලි වලින් ඔයාට වියදම් කරන්න අවශ්‍ය මුදල් ප්‍රමාණයක් කරන්න අනිත් සල්ලි ටික ඔයාගේ හොටෙල් එකේ තියෙන ලොකර් එක එහෙම නැත්නම් ඔයාගේ බෑග් එකට දාලා ලොක් කරලා එළියට ඇවිදින්න යන්න. මොකද මේවා එළියේදී නැති වෙන්න යම්කිසි සම්භාවිතාවයක් තියෙනවා. මම ඔයාලට ඉස්සරහට මේ වීඩියෝ එක පෙන්නන්න මොන වගේ තැන්වලද මේවා නැති වෙන්න පුළුවන් කියලා. ඒ වගේම ඔයාලා දන්න පතාය වල සෑහෙන ස්පා, මසාජ් සෙන්ටර්ස් වගේ ඒවා බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙයාලා ඉස්සරහා මේ වලගේ තියෙන පැකේජස් ආයි වගේ ප්‍රයිසස් ලිස්ට් ඩවුන් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් බාට 150 වගේ පොඩි අගයක ඉඳලා උඩට වෙනකන් විවිධ පැකේජස් අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට කැමති නම් බයික් එකක් කුලියට ගන්න පුළුවන්. පතාය වල මේ ස්ට්‍රීට් වල එහෙම යන්න පොඩි ස්ට්‍රීට් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. පතාය වල බයික්ස් වලින් යන්න පුළුවන්. එතකොට ඔයා මේ විදියට බයික් එකක් කුලියට ගන්න ඕන අනිවාර්යෙන් මේ දෙවෙනි රෝල් එක ඔයාට වැදගත් වෙයි. ඒ තමයි අනිවාර්යෙන් ඔයාට කුලියට දෙන පුද්ගලයා ඉස්සරහම මේ බයික් එකේ වීඩියෝ එකක් ඒ වගේම ෆොටෝස් කීපයක් ගන්න. මොකද සාමාන්‍යයෙන් පතායට ගොඩක් ජනප්‍රිය ස්කෑම් එකක් තමයි ඔයා මේ කුලියට ගත්ත බයික් එක ආයේ බාර දෙන වෙලාවේ ඔයා කරපු නැති බයික් එකේ කලින් තිබ්බ සමහර සීරීම් වගේ දේවල් පෙන්නලා ඒවට ගොඩක් ලොකු මුදලක් ඔයාගෙන් ඉල්ලන්න පුළුවන්. ඉතින් ඔයා කලින් වීඩියෝ එකක් ගත්තොත් එහෙම ඔයාලට පෙන්වන්න පුළුවන් මේවා කලින් තිබ්බා කියලා. හොඳයි අපි දැන් ඉන්නේ පතාය වල බීච් රෝඩ් එකේ තියෙන 7-Eleven එක ඉස්සරහා තියෙන ස්ට්‍රීට් ෆුඩ් ඒරියා එකේ. ඔයාලට පේනවා මෙතන බාට් 20 වගේ පොඩි අගයක ඉඳලා විවිධ ස්ට්‍රීට් ෆුඩ් ඔප්ෂන්ස් බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතුවා මෙතන මොන හරි try කරලා බලන්න. මෙතන අපිට බලා ගන්න පුළුවන් රයිස් එකක් දෙනවා, ඔම්ලට් එකක් දෙක. මේක ඇත්තටම බාට 40ක් වගේ පොඩි මුදලක් එන්නේ. කියන්නේ ලංකාවේ තියෙන රුපියල් 350ක් වගේ. ඉතින් මෙතනදී විශේෂයක් තමයි ඔම්ලට් එක හදන්න පාවිච්චි කරන දේවල් සහ ඒවා මොන ප්‍රමාණයෙන්ද කියන එක තීරණය කරන්න අපි සෙට් කරන දෙනිය වගේ තමයි මෙයාලා මේ ඔම්ලට් එක හදන්නේ. ඇත්තටම මේක හරිම රසයි. ඒ වගේම බඩත් පිරෙනවා මේකට. හොඳයි අපි දැන් යන්නේ පදාය වල බීච් සයිඩ් එකේ තියෙන ස්ට්‍රීට් ෆුඩ් ඒරියා එකට. ඔයාලට පේනවා ඇති බාට් 30 වගේ ඉඳලා විවිධ වර්ගයේ ස්ට්‍රීට් ෆුඩ් වර්ග තියෙනවා එක්ස්පීරියන්ස් කරන්න. ඉතින් අපිට මෙතන විවිධ බීම වර්ග විකුණනවා බලා ගන්න පුළුවන්. කුරුම්බා සහ රඹුටන් වගේ සුදු පාට මදයක් තියෙන බලතුරක බීම එකක් තියෙනවා. සහ බොහෝ ක්‍රම බීම වර්ග තියෙනවා. ඉතින් මම මෙතනින් බලතුර බීම එකක් try කරන්න හිතුවා. ඇත්තටම මේ බීම එක බොනකොට තමයි මට තේරුනේ මේ රඹුටන් වගේ සුදු පාට මදයක් තියෙන පළතුර ලංකාවේ අපි මොන කියලා හඳුන්වන පළතුරේ බීම එක. ඉතින් මේ බීම එක හරිම නසයි. නිකම් මී පැණි වගේ. ඒ වගේම අර මොරවල තියෙන ආවේනික රසය හොඳට මේකේ තියෙනවා. ඉතින් ඔයාලා පතාය ආවොත් මේක එක්ස්පීරියන්ස් කරන්න අමතක කරන්න එපා.
ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන ස්ට්‍රීට් ෆුඩ් වර්ග සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඔයාලා පතාය આવොත් එimhe ඔයාලට සාමාන්‍ය මුදලට ස්ට්‍රීට් ෆුඩ් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් මේ ප්ලේස් එකේ. මේ තමයි පතාය බීච් එක. විශේෂයෙන්ම පතාය වල තියෙන නියෝන් ලයිට්ස් ලොකු ශබ්ද වගේ නොයිස් එකකින් මිදලා ටිකක් රිලැක්ස් එකකින් ඉන්න හිතනවා නම් මේක තමයි හොඳම තැන. ඇත්තටම පතාය බීච් එක උදේට මීට වඩා ගොඩක් ලස්සනයි නිසා හරිම රිලැක්සින්. මම ඉස්සරහ වීඩියෝ එකකින් ඔයාලට පෙන්නන්නම් පතාය බීච් එක උදේට මොන වගේද කියලා. අපි දැන් පතාය වෝකින් ස්ට්‍රීට් එක පැත්තට ගිහිල්ලා බලමු. Welcome to Pattaya. Take my phone. I'm here right now. Let the waves rewrite my worries. Wash them out. Welcome to Pattaya. Every heartbeat sings out loud. I was lost, but on this shoreline, I'm found. I'm found. Oh yeah. Oh yeah. Oh yeah. Street food sizzle, sugar on my lips. Lanterns in the alleys, slow sway of her hips. Friends I haven't met, calling out my name. Dancing on the beachfront, facing every flame. Welcome to Pattaya. Take my phone. I'm here right now. Let the waves rewrite my worries. Wash them out. Welcome to Pattaya. Every heartbeat sings out loud. I was lost, but on this shoreline, I'm found. Hey. I came here carrying too many yesterdays. Now every little glitter guides me through the haze. If tomorrow breaks my heart. හොඳ අපි දැන් පතාය වල වෝකින් ස්ට්‍රීට් එක පටන් ගන්න තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වෝකින් ස්ට්‍රීට් එක කියන්නේ පතාය වල කිලෝමීටරයක් වගේ දුරක් පයින් ඇවිදගෙන යන්න හදලා තියෙන සාමාන්‍යයෙන් රෑ 7 ඉඳලා පහුදා පාන්දර 3 විතර වෙන විවෘත වෙන පතාය වල රෙඩ් සෝන් එකක් විදිහට හඳුන්වන ප්‍රදේශයක්. ඉතින් මේ ගේම් එක අපිට බලා ගන්න පුළුවන් වෝකින් ස්ට්‍රීට් එක පටන් ගන්න හරියම වගේ අපිට මේ පාර දෙපැත්තේ බලා ගන්න පුළුවන් ලයිව් මියුසික් තියෙන බාර්, නයිට් ක්ලබ්ස්, ගෝගෝ බාර්, ස්පෝර්ට්ස් බාර්ස් වගේ දේවල්. ඒ වගේම මේ ප්‍රදේශයේ තනිකරම නියෝන් ලයිට්ස් සහ ලවුඩ් මියුසික් වලින් තමයි සම්මානිත වෙලා තියෙන්නේ. පතාය නයිට් ලයිෆ් රූල් නම්බර් 3. විශේෂයෙන්ම පතාය වෝකින් ස්ට්‍රීට් යන්න හිතන් ඉන්නවා නම් කවදාවත් ඔයාගේ සල්ලි පර්ස් එක වගේ දේවල් ඔයාගේ පිටිපස්ස සමක්කුවේ දාන් යන්න එපා. මොකද වෝකින් ස්ට්‍රීට් එක කියලා කියන්නේ සමහර වෙලාවට සෑහෙන කෙනෙක් තදබඩ ඇති වෙන තැනක්. ඒ වගේම සෑහෙන පිට් පොකට් ගසින් වාර්තා වෙන තැනක්. ඒ නිසා මෙන්න මේ වගේ ඉස්සරහ පැත්තට එල්ලන්න පුළුවන් බෑග් එකක් අරගෙන ඒකේ වාගේ සල්ලි පර්ස් එක වගේ දේවල් දාගෙන යන්න. එතකොට මේ සිදුවීම් සෑහෙන අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ කාඩ්ස් අතේ දාගෙන ඉන්න සෑහෙන පිරිසක් ඉන්නවා. ඉතින් යාලා මොකක් හරි සර්විස් එකක් තමයි මෙතන ප්‍රොමෝට් කරන්න. සමහරවිට ඒක ලයිව් ෂෝ එකක් වෙන්න පුළුවන්, ස්පෙෂල් මසාජ් පැකේජ් එකක් වෙන්න පුළුවන්. මෙතනදිත් ඔයාලා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඔයාලට මෙයාලා ෆ්‍රී එන්ට්‍රන්ස් එකක් දෙනවා නම් එහෙම නැත්නම් ගොඩක් අඩු මුදලට එන්ට්‍රන්ස් එකක් දෙනවා නම් බොහෝ වෙලාවට ඒක ස්කෑම් එකක් වෙන්න පුළුවන්. සමහරවිට ඔයා මේකට ගියාට පස්සේ ඔයාලට යාලා මොකක් හරි ඩ්‍රින්ක් එකක් දෙනවා වොන්න. ඒකේ ගාණ මේකේ ටිකට් එක වගේ 10 ගුණයක් විතර වෙන්න පුළුවන්. ඒ වගේ මේ කාඩ්ස් වල තියෙන සමහර සර්විසස් තියෙනවා ඔයාලට ඒක මේ ස්ථානයේ ලබා ගන්න බෑ. ඒක ගන්න නම් ඔයාලා එයාලා කෙනෙක් එක්ක මෝටර් බයික් එකක ටංකිති තැනකට යන්න ඕනේ. ඉතින් සමහර වාර්තා තියෙනවා මෙහෙම යන විදේශිකයන්ව හිර කර ගන්නවා, උන්ට එළියට යන්නත් ලොකු කප්පා මුදලක් ලබා ගන්න වගේ අවස්ථා. ඒ නිසා ඔයා මේ වගේ සර්විස් බයි කරනවා නම් ඒක නම් ටිකක් සැලකිලිමත් වෙන්න.
ඒවගේ මවලට පේනවා මේ ඉන්දියන් අය සෑහෙන ට්‍රයි එකක් දෙනවා පාරේ ඇවිදන් යන මිනිස්සුම යාලයි ක්ලබ්ස් ඇතුළට ගෙන්න ගන්න. සමහර වෙලාවට මෙයාලා මේක ෆිසිකලිත් කරන අවස්ථා තියෙනවා. 6-7 දෙනෙක් එකතු වෙලා තල්ලු කරනවා සමහර යාලයි ක්ලබ් ඇතුළට. ඒකට හේතුව තමයි මේක ඇතුළට කෙනෙක් ගියාට පස්සේ තනිකරම මේක ඇතුලේ සෙටප් කරලා තියෙන්නේ සල්ලි වියදම් කරන්න සහ විවිධ දේවල් පර්චේස් කරන්න විදිහට. ඕවර්චාර්ජින් බාර් ස්කෑම් එක කියන්නේ පතායවල තවත් ගොඩක් දකින්න පුළුවන් ස්කෑම් එකක්. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම මොකක්හරි ඩ්‍රින්ක් එකක් ඕඩර් කරන්න කලින් ප්‍රයිස් එක කීයද කියලා චෙක් කරන්න අමතක කරන්න එපා. එහෙම නැත්නම් ඔයාලා අන්තිමට බිල් එක ගෙවන්න හිටියොත් ඔයාලට සමහර වෙලට හිතා ගන්නවත් බැරි තරම් ලොකු බිල් එකක් එන්න පුළුවන්. මොකද මේ වගේ ඇතුලේ තියෙන ප්‍රයිස් එක සාමාන්‍ය තායිලන්ඩ් වල ප්‍රයිස් එකට වඩා සෑහෙන වැඩි. උදාහරණයක් විදියට මම එක තැනක ෂොප් ඩ්‍රින්ක් එකක් මට මතකයි ස්ප්‍රයිට් එකක් වගේ මම බැලුවා. ඒකේ ගාණ ඩොලර් 100ක්. ඒ කියන්නේ රුපියල් 30000ක් විතර වුණා. පතාය නයිට් ලයිෆ් 7 දෙනෙ නීතිය. තායිලන්ත ජාතිකයන් ඔවුන්ගේ රජුට සහ රාජකීය පවුලට දැඩිසේ ගෞරව කරනවා. ඔයාලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි තායිලන්තයේ මුදල් නෝට්ටු සහ කාසිවල රජතුමාගේ රූපය මුද්‍රණය කරලා තියෙන්නේ. ඒ නිසා කිසිම වෙලාවක මුදල් නෝට්ටු පැගීම, ඉරා දැමීම නැත්නම් මේකට අගෞරව වෙන විදියට හැසිරෙන්න එපා. අතරදීමකින් හරි කාසියක් බිමට වැටුනොත් ඒක කකුලෙන් පාගලා නවත්තන්න යන්න එපා. රාජකීය පවුලට හෝ රජතුමාගේ රූපයේ තියෙන මුදල් වලට අගෞරව කිරීම තායිලන්ත නීතියට අනුව ඉතාමත් බරපතල දඬුවම් ලැබිය හැකි සහ හිරේ යන්න පවා පුළුවන් වරදක්. ඉතින් පතාය ගොඩක් නයිට් ලයිෆ් වල ජනප්‍රිය වුණාට පතාය වල දවල් කාලේ බලන්න ගොඩක් ලස්සන තැන් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මේ තැන් ගැන වීඩියෝස් පෙළක් ගේන්න. මේ වීඩියෝට කැමති නම් අනිවාර්යෙන් ලයික් කරන්න. ඒ වගේම මේ වගේ තවත් වීඩියෝස් බලන්න මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.